මේ පැතලි බස් රථ යම් ප්‍රමාණයක් ගෙනාපු කාලයක් තියෙනවා ඔය පතුල පහත් බස් රථ. ඒවා ගත්තේ ශ්‍රී ලංගමට. එතකොට දැන් වෙනම සමාගමක් පිහිටවලා මේ කරන්න යන දේ මේ හොඳ ව්‍යාපෘතියක් මේවා විචනය කරනවා නෙවෙයි. නමුත් තියෙන මතයක් මම මේ කියන්නේ මේ தත්ත්වෙත් එක්ක එවැනි සැක මතු කරන ඇතැම් අය මේ කරන්නේ ශ්‍රී ලංගම මලගමද කියලා. අමතුමා මේ තවත් එක කාරණයක් දැන් ඇත්තටම මේ වතුල මේ කියන්නේ නව බස් රථ සමාගමත් එක්කම විශාල ඉල්ලුමක් තියෙනවා දැන් ගොඩක් තැන් වලින් කතා කරනවා මේ අලුත් බස් රථ එන එකත් එක්ක අනිත් පළාත් වලටත් මේක ව්‍යාප්ත කරන්නේ කවද්ද කොහොමද මොකද සැලැස්ම මේ වගේම කොළඹ සහ විශේෂ ඉල්ලුමක් තියෙන කොළඹට සේවා වලට පැමිණෙන පිරිසට විශාල ඉල්ලුමක් තියෙන බස් රථ මාර්ග තියෙනවා දැනට යොදලා තියෙන මාර්ගත් එක්ක බලුවාම ඊට වැඩි තව පුළුල් කළ යුතුයි වගේ හැඟීමක් ගොඩක් තැන් වලින් එනවා. ඔව් රාජ්‍ය අරමුණ ජනතාවට වඩා පහසු ලාභදායී සුරක්ෂිත කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් සැපයීම. ඒ සඳහා වන ආකෘති විවිධ ආකාරයට යෝජනා කරනවා නියම ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා ඒවයින් සාර්ථක වන දේවල් එක තමයි ඉස්සරහට යන්නේ අපිට වැදගත් වෙන්නේ ජනතාවට මේ ප්‍රවාහන පහසුව සලසා දීම. ඉතින් අලුත් ක්‍රමවේදයක් එනකොට පැරණි ආකෘතියේ යම් යම් ගැටලු ප්‍රශ්න කරනවා විවේචනය කරනවා සැක සංකා පහල කරනවා ඔබ ඉතිහාසයට ගිහිල්ලා බලුවොත් ශ්‍රී ලංගමේ පිහිටවීමේදීත් ඒ කාලෙත් ඔය වගේම ප්‍රශ්නයක් වයි කියලා මම අහලා තියෙනවා ශ්‍රී ලංගමේ ආවට පස්සේ ජනතාවගේ ප්‍රවාහනය නැති වෙයිද අරමයෝ කියලා අහලා තියෙනවා දැන් මේ ලංගමේට මොකක්වත් වෙන්නේ නැහැ ලංගමය කාර්යක්ෂම කිරීමක් තමයි මේ කරන්නේ පුජිලංශයට ප්‍රශ්නකුත් වෙන්නේ නැහැ පුජිලංශයට තවත් තරංකාරීව සේවා සපයන්න පුළුවන් පුජිලංශයටත් මෙවැනි ආකාරයේ පහසුකම් සහිත බස් රථ ගෙන්නන්න පුළුවන් කමක් තියෙනවා ඒ සියලු දෙනා එකතු වෙලා අවසානයේ ජනතාවට හොඳ සේවාවක් ලබා දීම සඳහා තමයි බලාපොරොත්තු වෙන්නේ. නියම ව්‍යාපෘතියක් හැටියටයි මෙට්‍රෝ බස් රථ ආරම්භ කළේ. ප්‍රධාන වශයෙන් නගරවල තමයි මුල් අවස්ථාවේ යොදවන්න බලාපොරොත්තු වෙන්නේ ක්‍රමානුකූලව. රජය යොදන මුදල් ප්‍රමාණය මේකෙන් උපයන ආදායම සියල්ල සලකා බලමින් පියවරෙන් පියවර මේ සේවාව අනිකුත් නගර උපනගර දක්වා ව්‍යාප්ත කරයි. ඉනෙන් බස් රථ 100ක් විද්‍යුත් බස් රථ 100ක් ලබා දෙන සාකච්ඡාවක් පවතිනවද නැත්නම් ඒක තහවුරු වෙලා තියෙනවද දැන් සමාජ මාධ්‍ය ඇතුලේ කතා වෙනවා ඊයේ මේ කැබිනට් පත්‍රිකාවේදී ඒක ගැන සඳහන් කළේ නැහැ. ඒ අර 12 වෙනි ඇමතුමා දැන් ඔය වැඩසටහනේ මූලික පරමාර්ථය නාගරික වාහන තදබදය අවම කිරීම නේද? අමතුමා ඒ සඳහා මොකද ඒ කියන්නේ පෞද්ගලික වාහන නගරයේ තුලට එන එක අවම කිරීම සඳහා යම්කිසි පසුවැඩ පිළිවෙලකුත් තියෙනවාද රජේ? නාගරික තදබදය අඩු කිරීම සඳහා තිබෙන හොඳම දැනට අත්හදා බලන ක්‍රමවේදය තමයි පොදු ප්‍රවාහනයේ ශක්තිමත් කිරීම. එහෙම නැත්නම් තනි පුද්ගලික වාහන නගරවලට ගෙනා ගන්න එක නෙමෙයි. නමුත් එක පියවරකදීම අපිට ඒ දේ කරන්නට බෑ. ඒ නිසා අපි ක්‍රමානුකූල පොදු ප්‍රවාහනයේ ශක්තිමත් කරනවා. එතකොට ජනතාව විසින් තමන්ගේ පුද්ගලික වාහන භාවිතය අඩු කරලා මේ පොදු ප්‍රවාහනට හුරු වේවි. ඒකේ ප්‍රයෝජන ලබා ගනීවි. ඒ පුද්ගලික වාහන තාවකල් නතර කිරීම සඳහා අවශ්‍ය කරන ස්ථානත් අපි ඉදි කරමින් පවතිනවා. ඉදි කළා තියෙනවා. ඒ ආදී හැටියට මේක අර සැලකියුතු කාලයක් ගිහිල්ලා වසර කිහිපයක් ඇතුළතදී සමස්ත ප්‍රතිලාභ ජනතාවට ලැබෙන ව්‍යාපෘතියක් අපි මේ මුල් පියවර තමයි තබලා තියෙන්නේ. ඒකටම මේ ගමනු විජයරත්න මහත්මයා පසුගිය සතිය වගේ සඳහන් කළා තිබ්බා මේක මේ යුරෝපේ නෙවෙයි යුරෝපේ කරන විදිහට ලංකාවේ කරන්න බෑ මේ සහ මේකෙන් වෙන්නේ මේ මොකද චිත්‍රපටියක් පෙන්වනවා වගේ වැඩක් සහ මේක මේ ප්‍රමෝදයක් ඇති වෙන එකක් විතරයි වගේ වෙන කතාවක් කියලා ඒත් එක වෙනවා කියලා තිබ්බා මේ යන ඒ බස් වල යන කටියට කොන්දේ අමාරුවක් හැදෙනවා වගේ කතාවක් මොකක් හරි වෛද්‍යාත්මක පසුබිමකුත් ඉස්මතු තියෙන හින්දා ඒ සම්බන්ධව ඔබතුමා ආදානම කරත් මේ කියන්නේ මෙහෙම දැඩි ලෙස විවේචනයක් යොමු වෙනවා මේ එතුමාගේ පැත්තේ රජයේ සමස්ත ජනතාව වෙනුවෙන් කරන මේ ව්‍යාපෘතියේදී ගැමුණු අපේ අනේකාලේ සලකන්නේ නැහැ. ඒකට ඕන තරම් විවේචන කරන්න පුළුවන්. ඒ දෙක කීක හිටපු අය මං හිතන්නේ ඒක තීරුමක් නැහැ. ගැමුණු නෙමෙයි අනේකා අපිට තිබෙන්නේ මේ අකාර්යක්ෂම පොදු ප්‍රවාහන සේවාව විධිමත් කිරීම තමයි අපි ඒක පරිවර්තනය කිරීම අපි ඉලක්ක කරගෙන යන්නේ.